දෙවියන් වහන්සේගේ වචනය තුළින් මිනිසෙකුගේ ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම ලැබෙන්නේ කොහොමද? මිනිසෙකුගේ ජීවිතය රැගෙන යා දිශාගත කර යුත්තේ කෙසේද යන්න අපිට මනවින් පහදලා දෙනවා. අද දවසේදී අපි උන්වහන්සේගේ වචනය බලන්න යනවා. පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මෙන්න මෙහෙම අපිට කතා කරනවා. ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. ලත්පමණින් සතුටු වීම කියලා කිව්වහම අපිට මනසට යන දේ තමයි පළවෙනියටම අපිට එන්නේ ආර්ථිකය ගැන. මහන්සිය වෙලා වැඩ කරන්නේ නැතුව අලසකමින් නිදාගෙන ගෙදරට වෙලා කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට සෑහීම කියන එක ජීවිතේ අත්විඳින්න වෙන්නේ නැහැ. නමුත් මෙතන පෞල්තුමා මේ පදය කතා කරන සන්දර්භය තමයි ව්‍යාජ ඉගැන්වීම් ගැන පෞල්තුමා තිමෝතියස්ට යම්කිසි දේවල් කිහිපයක් ගැන අවධාරණය කරමින් ඉද්දි තමයි පෞල්තුමා මෙන්න මේ කතාව තිමෝතිට කියන්නේ. මොකද ඒ කාලේ මෙන්න මේ වචනය තිමෝතියස්ට දෙන කාලේ මනුෂ්‍යයන් සමහර දෙනෙක් සභාවට පැමිණුනේ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න නිසා. ඒක පමණක් නිසා පෞල්තුමාට මෙන්න මේක කියන්න සිද්ධ වුණා. එතකොට අද අපිත් දකිනවා අද බොහෝ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ගාවට එන්නේ එයාගේ ආර්ථික ප්‍රශ්නයක් නිසා. එතකොට සභාව තමයි එයාගේ ආර්ථිකය විසඳගන්න තියෙන ලොකුම මාර්ගය විදිහට එයාට පේන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ තමයි එයාට පේන්නේ. අර අපි කියන්නේ ව්‍යාපාරික මානසිකත්වයකින් එනවා. එතකොට මේ වැරදි ඉගැන්වීම් ගැන පහදා දෙමින් පෞල්තුමා ඉද්දී පෞල්තුමා මේ කතාව කියනවා දෙවියන් වහන්සේගේ භක්තියයි සෑහීමයි මහත් ලාභයක් කියලා කියනවා. ඒ ලාභය කියන වචනේ පාවිච්චි කරන්න හේතුව තමයි අර ධනය එහෙම නැත්නම් මුදල කියන දේ සොයමින් ඉන්න මිනිස්සෙක්ට ලාභය කියලා කියන්නේ ඉතාම අනර්ග දෙයක්. ඒ ලාභය ගැන පෞල්තුමා සඳහන් කරනවා සෑහීම. දැන් දෙවියන් වහන්සේත් එක්ක අපගේ ජීවිත සෑහෙනවා කියලා කියන්නේ පෞල්තුමා ඊට පහතින් අපිට සඳහන් කරනවා කෑම, ඇඳුම්, පැළඳුම් වලට ඉන්න තැනක්. එතකොට දෙවියන් වහන්සේත් එක්ක ඔබගේ පෞද්ගලික ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඇදහිල්ල කරනකොටගෙන ඔබගේ පෞද්ගලික ජීවිතය ඒක සෑහීමකටපත් වෙනවාද? ඔබ ස්වාධීනයිද දෙවියන් වහන්සේත් එක්ක? වටපිටාව ගැන නෙමෙයි අනිත් කෙනාට මොනවද තියෙන්නේ? සංසන්දනාත්මක මනසක් ඇතුව ඔබ බැලුවොත් කිසිදු මිනිසෙකුට කිසිදු කාලයක සෑහීමකටපත් වෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේත් එක්ක ඔබ අද සෑහීමකටපත් වෙනවද? ඔබගේ ගමන දෙවියන් වහන්සේ හා සමග ස්වාධීනයිද? ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය තුළ ඒ ගමන ස්වාධීන විය යුතුයි. එවැනි ගමනක් ඔබ දෙවියන් වහන්සේත් එක්ක යනවා නම් දන්නවද දෙවියන් වහන්සේ ඔබට සපයන්න විශ්වාසවන්තයි. ඒක අර ලෝකයේ පවතින මුදලට ධනයට වඩා පෞල්තුමා එකයි කියන්නේ සැබෑ ලාභය තමයි දෙවියන් වහන්සේත් එක්ක මිනිසෙකු යන ස්වාධීන ගමන. මොකද ඒ ගමන තුළ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි ඔබට මට අත්‍යවශ්‍ය දේ සපයන්න. ඒක නිසා මේ දවසේදී ඔබ වටපිටාවේ අරයට මොනවද තියෙන්නේ මෙයාට මොනවද තියෙන්නේ කියලා අපි බලන්නේ නැතුව අපි අද දවසේ දෙවියන් වහන්සේ අපිට මොනවද දීලා තියෙන්නේ, දෙවියන් වහන්සේ අද දවසේ අපිට මොනවද දීලා තියෙන වගකීම් අපේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, අපේ රැකියාව වෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ ඉස්සරහ අවංකව අපි කරොත් දන්නවද දෙවියන් වහන්සේට ඒක ගුණණය කරන්න පුළුවන්. ඒක තමයි අපේ ජීවිතේට මහත් වූ ලාභයක්ව තිබෙන්නේ. ඒක නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේදී දෙවියන් වහන්සේත් එක්ක දේව භක්තියත් උන්වහන්සේ කෙරේ බයනුත් උන්වහන්සේගේ සැපයීම කෙරේ විශ්වාසවන්තකමිනුත් ඔබ කාලය ගත කරන්න. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබට සුබ දවසක්.